හදිස්සි වෙලා තියන්නේ යන්න තුනේ අම්මට අවුඩු රතුලා ඉටක් පස්සලා තින්නේ කමන්නේ ඇරලා යනවා මට අවුඩු පොලිස් කාර්යයක් තියනවා කමන්නේ ඔහි කොද ඉස්සර නැත රතු ලයිට් එකක් දාගෙන යන්න දහම් කොද දඩයක් ගහන්න මට පොලිසියත් එල්ලුවා හොඳනම් ඉතින් දඩයක් තමයි බලමු කුමක් කර ෂේප් එකක් ගහගන්න ඕකට කියලා කොහෙද මේ රතු ලයිට් එකක් දාගෙන යන්නේ පොඩි හදිස්සියක් රාලහාමි පොඩි හදිසියක් හොඳයි පොඩි හදිසිය හැප්පුණාම ගිහින් වාහනයක හදිස්සියක් රාලහාමි රතු ලයිට් එකක් දාගෙන වයස කීයද 16යි රාල 16යි වයස අවුරුදු 16යි ගන්න තාත්‍ර කොල්ල අනේ රාලහාමි කටවහන ගන්න අවුරුදු 16 මේ රතු ලයිට් එකක් දාගෙන ගිහින් කෙලපුවාම අර ලයිට් කණුවක ගන්න තාත්‍ර කොල්ල ගන්න රාලහාමි මොකක් කරි ගහගන්න මේ තාත්‍ර කොල්ල ගන්න අයියෝ ක්ලාත්තගෙන් ඉඳලා හමාරයි අද පොලිස් රාලහාමි පොඩ්ඩක් ඉන්න ගන්න ටක් ගාලා ගන්න ඉන්න හෙලෝ තාත්තේ අනේ බලන්නකෝ අප්පා රෙඩ් ලයිට් එකේ ඉද්දි පොලිසිය එකෙක් ඇල්ලුවා මට උඩු පොලිසියක් මොනවද කියන්නේ නෑ රාලහාමි එහෙම නෙමෙයි මේ තාත්තේ පොලිසිය ඇල්ලුවා මේ රාලහාමි ෆෝන් එක දෙන්න කියන රාලහාමි ගන්න ඔයාගේ පුතා රෙඩ් ලයිට් එක දාගෙන බෙන් කාර් එක ඇවිදින් ඈ මේ රෙඩ් ලයිට් එක දාගෙන ඇවිදින් තියෙන අවුරුදු 16යි පුතාට මේ දඩයක් නම් ගහන්න වෙනවා මේ තාත්තේ ඈ නෑ රාලහාමි මම නේ දන්නේ ඕක ගන්න ඕකට දඩියක් නෙමෙයි ඕක හිරේම දාන්න රාලහාමි හිරේම දාන්න නෑ මේ තාත්තේ මේක හිරේ දාන්න ඕන නඩුවක් නෙමේ මං කිව්වේ ඒක රෙඩ් ලයිට් එකනේ දාගෙන ගිහින් තියන්නේ මේ දඩයක් ගැහුවා නම් ඇති මේ නෑ රාලහාමි ඕක හිරේම දාන්න මේ මන් දන්න ඕක හැටි ඕක හැමදාම මේ ඔහොම තමයි නෑ අපි හිරේ දාන්න ඕන වැරද්දක් නෙමෙයි මේ රාලහාමි නෙමෙයිනේ පුතාගේ තාත්තා මමනේ තාත්තා ඔයා මං කෙනෙක් කරන්නකො රාලහාමි මේ ඕක හිරේ දාන්න මෙන්න පුතේ ෆෝන් එක. ඔබ ගෙදර බලයන් පුතේ. ඔබ ගෙදර බලයන්. දඩ ඕනේ නැහැ පුතේ ඔබ ගෙදර බලයන්. තාත්තා මුත් කිව්වේ නැද්ද රාලහාමි? තාත්තා කමන්නේ නැහැ පුතේ ඔබ ගෙදර බලයන් පුතේ. එහෙනම් කමන්නේ නැද්ද? කමන්නේ නැහැ පුතේ ඔබ ගෙදර බලයන්. වැරද්දක් නේ ඒකේ. නෑ පුතේ ඔබ ගෙදර බලයන් පොඩි වැරද්දනේ. ගෙදර බලයන්. කමන්නේ නැද්ද රාලහාමි කීයක් හරි දෙන්නද? යන්න පුතේ යාළුවා. දඩේට වැඩිය දැන් ඉතින් තාත්තෙන් කෑම කන්න එපා. අයියෝ මුට දඩයක් ගන්න දැන් නිකන් ඉන්න තිබ්බා. තාත්තත් කමන්නේ නැහැ ඉතින් තාත්තෙන් කියලා ගන්න වෙනවනේ මට. කමන්නේ නැහැ ඉතින් යන්න තමයි තියෙන්නේ.